අද 2025 7 වෙනි මාසේ 31. මෙන්න මෙතන අපිට මුලින්ම මේ වැඩකට ඇවිල්ලා ඉන්නේ. මුලින්ම අපිට තියෙන මෙන්න මෙතන ඊතලයක් වගේ එකක් ඔන්න ඔහොම ගහලා පැත්තට බර කරලා. ඊතලේ තමයි. හරිද? පැත්තට බර කරලා මෙහෙම. ඉතින් දිගටම තියෙනවා මේක. ඔන්න ඔහොම ඇවිල්ලා එක පැත්තක් මෙහෙට බර කරලා තියෙන්නේ. මෙහෙම ඉන්නකොට දකුණු අත පැත්තට එක පැත්තක් බර කරලා තියෙන්නේ. උඩින් දැන් පැහැදිලිව පේනවනේ. ඔන්න දැන් මම ඒ ඊතලේ ඉඳන් යනවා. කොහොම ගිහිල්ලා ඉතින් ඔහොම යනවා. ඔහොම යනකොට ඉස්සරහට ඔහොම යනකොට මෙන්න මෙතන තියෙනවා ටිකක් අමුතු ගලක්, කළු ගලක් නෙවෙයි. ඔන්න ඔය වගේ ගලක් තියෙනවා. එතනින් මම ආපහු මෙහෙට එනවා. මෙහෙට ඇවිල්ලා මෙහෙම යනකොට මෙන්න මෙහෙම යනකොට තියෙනවා මෙන්න මෙතන ගලේ කිරිබත් කෑලි වගේ ගහලා කොටුත් තියෙනවා. ත්‍රිකෝණ වගේ තියෙනවා. ගහලා තියෙනවා. ඕන්න ඔහොම තියෙනවා. ආපහු එතනින් පල්ලෙහාට ඔහොම එනකොට මෙහෙම පල්ලෙහාට එනකොට ඕන්න ඔහොම ටික දුරක් යනකොට මීටර් උඩරේ මීටර් 3ක් විතර එනකොට ඕන්න ඔහොම එනකොට තියෙනවා කාණුවක් වගේ තියෙනවා මෙන්න මෙහෙම අරන් ගිහිල්ලා ඔය පේනවනේ කෙලින්ම ඔහොම කාණුවක් වගේ තියෙනවා. එතන මේ පැත්තේ මෙහෙම කුකුල් අඩියක් තියෙනවා. මෙන්න මෙතන හොඳේ මේක එහෙම තියෙනවා. දැන් එහෙම යනකොට එතනින් හැරලා යනකොට මෙහෙම යනකොට මෙන්න මේ අර ඉස්සෙල්ලා මම පෙන්නුව කාණුව තියෙනවනේ. කාණුව මෙහෙම වෙනවා. මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන දෙකට බෙදිලා මෙන්න මෙතන හොඳේ. ඒ කියන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ මේව දෙකකට බෙදලා දෙපැත්තෙම ගිහිල්ලා තියෙනවා කාණු දෙකක්. මෙතන තියෙන චූටි ප්ලාස්ටර් කෑල්ලක් වගේත් පේනවා. මේ පොඩි ගල් කෑල්ලක් ගහලා වගේ චූටි මෙහෙම තියෙනවා. ඒතර මෙතන මේකලට වැඩි උඩට ඉස්සිලා තියෙනවා මෙන්න මේක. මෙහෙම හොඳේ. දැන් ඒ ටික ඒ පාර වතුර පාර මෙහෙම බහලා පල්ලෙහාට යනවා. ඔන්න ඔහොම. එතෙන් පල්ලෙහාට යන්නේ. ඔහොම යනවා. දැන් මම යනවා ආපහුම මුලින්ම තියුණු තැනට ඊතලේ. මෙතනින් මෙහෙම යනවා. හොඳේ. එතකොට එතන ඉඳන් මෙතන පරතරයේ තියෙන්නේ මීටර් 4ක් 5ක් වගේ. ඒ ඊතලේට. මෙන්න මෙතන. ඕන්න ඔතන. ඊට පස්සේ ඊතලෙන් මම මේ පැත්තට යනකොට තියෙනවා මෙන්න මෙතන වලවල් දෙයක් වගේ හරි අමුතු. නිකන් වතුර ලයින් එකක් ගෙල්ල වගේ අස්සෙන් ඔන්නම හොයින් ඔන්නම තියෙනවා. හරි එතනත් එකක් තියෙනවා. මෙතනත් තව එකක් තියෙනවා මෙන්න වගේ එකක් මෙහෙම අස්සෙන් ගෙල්ල තියෙන්නේ. ඔහොම. ඕන්න ඔය ටික තමයි තියෙන්නේ. දැන් අර මෙහෙම ඉඳන් බලනකොට ඊතලේ අර පැත්ත ලොකුයි. ඒ පැත්තට තමයි අර මංග කුඹලා වගේ තියෙන්නේ. අන්න ඒක තියෙන්නේ. බර වෙච්ච පැත්තේ තමයි ඒක තියෙන්නේ. ඕන්න ඔය ටික තමයි අපිට පෙන්වන්න තියෙන්නේ.